බෝධිසත්වයෝ ප්‍රඥාවේ ආනුභාවයෙන් ජීවිතයේ අභියෝග ජය ගන්න සොඳුරු කතාන්දරය විදුර ජාතකේ ජාතක කතා 53 අනිවාර්යයෙන් මේ ජාතක කතා ටික කියවන්න ඔබ. මේකේ තියෙනවා සක්‍ර දේවේන්ද්‍රයයි නාලෝව නාරජ්ජුරුවෝයි ගුරුලෝව ගුරුරු රජෙකුයි රටේ රජ්ජුරුවෝයි 4 දෙනා මඟුල් උයනේ සිල් සමාදන් වෙලා. සක්‍ර දේවේන්ද්‍රයත් කැප වෙන්න ඕන නිසා සීලයට දිව්‍ය විමානය අත්හැරලා මනුස්ස වේශයක් මවාගෙන මේ මඟුල් උයනට ඇවිල්ලා. බලන්න දෙවිවරුත් ඒවා අත්හැරලා එනවා නම් දිව්‍ය විමානය අත්හැරලා එනවා නම් සිල් ගන්න ඔයාලගේ ගෙදර තියෙන ඔය කාමර 2-3ක විමානය අත්හැරලා එන්න බැරි වුණොත් එමනම් එක පාඩුවක්. ඊට පස්සේ මේ ගුරුලත් ගුරුළු විමානය අත්හැරියා නායත් නාගරාජ්‍ය නාග විමානය අත්හැරියා රජුරෝත් රාජමාලිගාව අත්හැරලා උද්‍යානයේ චාම් මැඳුමක් ඇඳලා ඒ දවසේ විවේකයෙන් ඉන්නවා. වෙන වැඩක් කරන්නේ මධ්‍යහනින් පස්සේ ආහාර ගන්නෑ කාන්තාවන් සමග ඇසුරක් නැහැ මුඛය සෝදලා ඉන්නවා රාත්‍රී ආහාරයෙන් වැළකී වාසය කරනවා. ඔය ටික කරගත්තා නම් හරි පොසොතේ දවසට. ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඒ 4 දෙනා සාකච්ඡාවක් කළා. ඒතර 4 දෙනා හඳුන්වා ගත්තා. අපි අහවලා කියලා. ඒකට සත්‍ය කතා කරන නිසා. ඒතකොට කිව්වා අපි 4 දෙනාම රජවරුනි කියලා. මේ 4 දෙනා අතර මේ කතාවක් ඇතුණා. මේක විදුර ජාතකයේ තියෙන්නේ. අපි 4 දෙනා අද සිල් ගත් එකෙන් හොඳම පිං වැඩිම සීලයේ අපි 4 දෙනාගෙන් කාටද රැස් වෙන්නේ කියලා. ඊට පස්සේ ගුරුළු රජා කිව්වා මේ අපි 4 දෙනාගෙන් වැඩිම පින රැස් වෙන්නේ මට. ඊට පස්සේ කිව්වා ඇයි කියලා. මේ ඉන්නේ නායක කිව්වා. අපිට ගුරුලන්ඩ නාගයෝ දැක්කම ගුරුලන්ඩ ප්‍රණීතම ආහාරය තමයි කිව්වා. ඔව් මේ නාගයෝ. ඒකට මම සිල් අරන් මේ ඉන්නේ නායක කියලා දැනත් මේක කන්නේ නැතුව ඉන්න එක තමයි මගේ හොඳම සීලය කිව්වා. ඒතර කෑමට තියෙන ආසාව ගිජුකම দমনය කරගෙන ඉවසලා ඉන්න එක හොඳම සීලය කියලා කිව්වා. ඊළඟට ණයා කිව්වා මේ අපේ ඇස්පනා පිට නාගයෝ දැහැගෙන ගිහිල්ලා යන ගුරුලෝ අපේ උපනෝපන් අපේ ජාතියේ වෛරක්කාරයෝ. ඒ වගේ වෛරක්කාරයෙක් ළඟ ඉඳලත් මේක ගැන තරහක් නැතුව ඉන්න එක මගේ හොඳම සීලය කිව්වා. ඒ කියන්නේ තරහකාරයෝ ගැන තරහ නැතුව ඉන්න එක උපෝසත දවසේ සීලේ ප්‍රබල කරනවා කියලා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රය කිව්වා ඒ උනට ඔයාලට වැඩිය මගේ සීලය තමයි ප්‍රබල. ඇයි කියලා ඇහුවා. මට දිව්‍ය අප්සරාව ගණන් කරන්න බැරි තරම් ඉන්නවා. දිව්‍ය භෝජන තියෙනවා. ඒ දිව්‍ය පංචකාමයේ අත්හැරලා මේ මනුස්ස ලෝකයේ මේ උයනකට ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා කියන එක දුෂ්කර දෙයක්. ඒතකොට පංචකාමයේ බැහැර කරලා ඉන්නවා කියන එක සීලේ ප්‍රබල කරන දෙයක් කිව්වා. ඊට පස්සේ රටේ රජුරෝ කිව්වා ඒ වුණාට මම හිතන්නේ ඔයාලට වැඩිය මගේ සීලේ ප්‍රබලයි. ඇයි මම රජ කෙනෙක් විදිහට මට 16000ක් අන්තපුරේ කාන්තාවෝ ඉන්නවා. ඒ කාන්තාවන්ගෙන් ඈත් වෙලා රජසපයත් ඇහැරලා මම උපෝසත සිල් ගත් එක මගේ හොඳම සීලය කියලා කිව්වා. එතකොට දැන් ඔන්න මේ 4 දෙනාට මේක තේරුම් කරගන්න බැරුව මේ 4 දෙනා විදුර පඬිතුමා ළඟට යනවා කොයි සීලෙද හොඳම ශ්‍රේෂ්ඨ කියලා. ඊට පස්සේ මෙයා මේ 4 දෙනාගෙන් ඇහුවා ඔබ 4 දෙනා කියපු කතා කියන්න කියලා කිව්වා. ඊට පස්සේ විදුර පඬිතුමා කියනවා ඉවසීම සිල් ගත්ත දවසට ඉවසීම ප්‍රබලයි කියන එක නාගරාජ්‍ය කිව්වා. ඊළඟට කෑම වලට කෑදර නැති එක ගැන ගුරුළු රාජ්‍යයා කිව්වා. පංචකාමයකට ඇල්ම නැති එක සක්දෙවිඳු කිව්වා.
කිසිවකට නොඇලී ඉන්නවා කියන එක රජතුමා කිව්වා. ඔය 4 දෙනාගේම සීලේ ඇත්තටම ප්‍රබලයි කිව්වා. තමන්ට සීලේ ප්‍රබල වෙන්නේ තමන්ට කරන්න අමාරුම දෙයක් කරන්න ඕනේ දාට. ඒකයි කියන්නේ තරුණ දූල පුතාලට උඹලා ෆෝන් එකේම ඉඳලා ඔක ඔබා පොයේ දවසට ওই ෆෝන් එක ඕෆ් කරලා ඉන්නවා කියන්නේ ඔයාලගේ සීලය එකෙන් ප්‍රබල වෙනවා. කතාවට කච කය ගහන්න පුරුදු වෙලා දැන් මෙතන නිහඬව ඉන්නවනේ. දැන් ගිලම්පස විවේක එනවනේ. හිමීට පටන් ගන්නවා නූලේ හොඳට ඒක ලස්සනට අර ECG එක වගේ මුලින් පටන් ගන්නවා. කුට්ටු 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 ගා මේක ඉහළ උච්ච ස්වරයට යනවා. ඒතර කතාව වැඩි අය කතාව අඩු කරනවා නම් ඊළඟ හැම වෙලාවෙම මොනවා හරි කටේ දාගෙන හපන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු කෑම කියන එක පාලනය කරලා මේ ලැබෙන දෙයක් වළඳලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවනම් ඇවිදින්න හිතෙන අය ඇවිදින එක පොඩ්ඩක් පාලනය කරලා ඉන්නවනම් සිල් ගත්ත දවසට Taman කරන්න අපහසු දුෂ්කර දේ යා පාලනය කරනවනම් එයාගේ සීලය ප්‍රබලයි. හරිද? දැන් මට කියන්න පින්වතුනි ඒ නිසා ඔබ දැන් සමහර අයට නාට්‍ය බලන්න නැතුව බෑ. සමහර අය කවදාවත් ගෙදරින් වෙන් වෙලා නැහැ. ඒ නිසා හවසටත් අනිවාර්යයෙන්ම යනවා ගෙදරට. ඊළඟට මොනබොරු මිනිමිරියෝ දකින්න නැතුව ඉන්න බෑ. ඒ නිසා හවස අනිවාර්යෙන් යනවා පොඩි පැටවුන්ගේ මූණු බලන්න. ඊළඟට නෝනගේ මහත්තයාගෙන් වෙන් වෙලා ඉන්න බෑ. ඒ නිසා හවසට සිල් පවාරණ වෙනවා. පරණ විදියට මෙදා රාත්‍රියක් ඉන්නවා. එහෙම නැතුව Tamanට දුෂ්කර මෙතෙක් රකින්න අමාරු විදිහට ඒ කෙලෙසේ පාලනය කරනවා නම් එයාගේ උපෝසත සීලය ප්‍රබලයි. දැන් මට කියන්න සීලයෙන් කියන එකෙන් සංවර වෙන්නේ සිතද, කයද, වචනයද? සීලය කියන්නේ කොමකටද? කායේන වාචාය සමෝදානං සීලං කියලා කියන්නේ කයයි වචනයයි සංවර කරගෙන ඉන්න එක තමයි සීලය. මොකද ওই සිල්පද 8ටම කය තමයි සත්තු මරන්නේ නැති එක කයෙන් කරන්නේ. හොරකම් කරන්නේ නැති එක කයින්. බ්‍රහ්මචාරී ඉන්නවා කියන එක කයෙන්. බොරු කියන්නේ නැති එක කටින්. සුරාපානයත් කටින්ද කයින්ද? කයින්. අර මේ මුසාවාදී කියන එක මේ වචනයෙන් වෙන අකුසලයක්. විකාල භෝජනයත් කයින්. නච්ච ගීත වාදිත කියන එකත් කයින් කරන එක. උච්චාසයන මහසයනත් කයින්. එතන මෙදාට මේ සිල්පද 8න් 7ක්ම දෙන්නේ මොකටද? ඇඟට. කටට එකයි. මුසාවාද කියන්නේ නැති. ඒතර කායේන වාචා කයයි වචනයයි සංවර වෙන එක තමයි සීලය. පින්වතුනි මේ බුද්ධ ශාසනය ඔබ අහලා තියෙන්නේ කාය කර්මයේද ප්‍රබල, වචී කර්මයේද ප්‍රබල, මනෝ කර්මයේද? මනෝ කර්මය. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. ඔබ රකින්න සීලය කයෙන් වචනයෙන් සංවරණ එක ප්‍රබල කරන්නේ මනසින්, මනෝ සුචරිතෙන්. ඒ නිසා දැන් මෙතන ඉන්න ඔක්කොම දැන් කටවල් ටික වහගෙන ඔන්න සිල්. ඔන්න දැන් සුදු ඇඳගත්ත මේ උපාසක උපාසිකාව එක තැනකට වෙලා ඉන්නවා කයත් සිල්. නමුත් මෙතන ඉන්න මිනිසුන්ගේ හිත් කොහේ තියෙනව ඇතිද? මනෝ සුචරිතය කියන එක පිටින් බලන්න බෑ. මනෝ සුචරිතයේ ආකාර 3කට පවතිනවා. පළවෙනි එක තමයි මනෝ දුස්චරිතය අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ අන් අය අනුන් සන්තක දේ දැකලා ඕක මට තිබ්බනම් කියලා හිතනකොට හිත දූෂණය වෙනවා. අනුන්ගේ දේවල් වලට ආස කරන. අනුන්ගේ බවලත්තු දැකලා ඔය වගේ බවලතෙක් මට හිටියානම් අර වගේ පිරිමියෙක් මට හිටියානම් හිත දූෂණය වෙනවා. එතකොට බලන්න දවසකට මිනිස්සෙක්ගේ හිත කියන එක කොච්චර දූෂණය වෙනවද කියලා. අරයාගේ ලස්සන මට තිබ්බනම්
එයාගේ කොණ්ඩේ දිග මට තිබ්බනම් අර වගේ වාහනයක් මට තිබ්බනම් අනුන් සන්තක දේ මා සන්තක වේවා කියලා හිතෙන් ඇතිවන හැඟීමට සිටිවිලි සමුදායට කියනවා මනෝ දුෂ්චරිතය. කයින් සතෙක් මරනවා වගේ, හොරකම් කරනවා වගේ, වැරදි කාම සේවනය කරනවා වගේ, වචනයෙන් බොරු කියනවා වගේ, කේලම් කියනවා වගේ, හිස් වචන පරුස වචන කියනවා වගේම අකුසලයක් තමයි අනුන් සන්තක දේවල් මා සන්තක වේවා කියලා හිතන දුෂ්චරිතේ. පව් ඒවා. හතර පොයට සිල් ගන්නවා අනුන්ගේ ඉඩමේම කණු දුවනවා මේ සිල් ගන්න උපාසකම්මගේ පවර් එකට කියලා හිතන්නකෝ. අර ඉඩම අපේ වේවා. උන්ට නම් හරියන්න එපා කියලා. ඒ විදිහට එතකොට මේ උපාසකම්මගේ සීලය සුචරිත මනෝ සුචරිතයේ තුල පිහිටනවද එහෙම නැත්නම් දුස්චරිතයේද පිහිටන්නේ? දුස්චරිතේ. උන්දගේ පරලොව ගමන භයානකයි. අර කේවල සම්පූර්ණ වූ සත්පුරුෂ භූමියක පිහිටන්නේ නැහැ. ওই මනෝ දුස්චරිතේ නිසා තමයි ওই සිල් ගත්තත් සීලයත් මරණින් මත්තේ പ്രേත භූත වෙලා උපදින්නේ. ආසයි අනුන්ගේ දේවල් වලට. හරි ආසයි. ඊළඟට දුස්චරිතේ තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහ. අනුන් නැසේවා වෙනසේවා. තවත් ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් හිටපන් උඹට දෙන්නම්. හිටපන් උඹට දෙන්නම් කියලා උඹට මම පාඩමක් උගන්වන්නම් කියලා හිතන එක මනෝ දුස්චරිතය. හිත දූෂණය වෙනවා. කිලිටි වෙනවා. තරහ හිත. මං ඉඳගත්ත තැන වෙන එකෙක් ඉඳගෙන. දැන් මේ සිල් අරන් කටත් පියාගෙන මෙහෙමත් ඉන්නවා සුදුත් ඇඳගෙන අරකි අතන ඉඳගෙනනේ. ඊයේ පෙරේද ඇවිල්ලා මං ඔය 1999 ඉඳලා ඔතන ඉඳගෙන ඉන්නේ කියලා අයිතිවාසිකම්. ඊළඟට මොම් මාව පෙරලගෙන යනවා කෑමට තියෙන කෑදරකම මොන්ට සීලයක් තියෙයිද කියලා හිතෙන් බැන. දැන් වචනය සංවරයි. කයත් සංවරයි. කයත් හිත ඇතුලේ මේ ගෝර නාඩුව හිටපිය තොට දෙන්නම් කියලා. එතකොට බාහිරට වෙන්නේ නැහැ. ඒ වුණාට හිත දූෂ්‍ය වෙලා. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. මේ සිතේ තියෙන ප්‍රාර්ථනා සමුදාය. ඒ සිතේ ප්‍රසන්න බව. ඒව මුල් කරගෙන තමයි මරණින් මත්තේ සුගතිය යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණෙහිලා පින්වත් මහණෙනි මම දකිනවා හිත කිලිටි කරගෙන ඉන්න සත්වයේ. ඒ කිලිටි හිත මුල් කරගෙන කය බිඳලා මරණින් මත්තේ දුගතිය උපදිනවා. තං කිස්ස හේතු චේතෝ හිස්ස බික්කවේ පදුට්ටං හිත දූෂ්‍ය වෙලා දුෂ්ට වෙලා අනුන්ගේ දේවල් වලට ලෝභ කරනකොට ඈ හිතෙන් දුෂ්ට වෙලා ඔහු හිතෙන් දුෂ්ට වෙලා එතකොට අනුන්ට ගේමක් දෙන්නම් උඹට දෙන්නම් හිටපන් උඹලා අපිට මෙහෙම කළානේ හිටපන් දෙන්නම් කියලා වෛරේ ඇතුලේ හිත දුෂ්ටයි. කටත් හිප්පගෙන ඇඟත් සීල් අරගෙන හිතෙන් දුෂ්ටයි. හිත කැතයි. වෛර යේලි මෙහෙමයි. ඕක කියාපු දවසේ ඉඳලා තමයි මේ ඔක්කොම. සමහර අම්මලා කියනවා මට පොයට විතරයි සැනසෙල්ල තියෙන්නේ. ඇයි? ඕකි පේන්න නෑනේ. එතකොට මේ ඒකිට පාඩමක් උගන්වන්න මේ ඇවිල්ලා තියෙන්නේ. මං ගෙදර ඉන්න හැම දවසෙම බත් තම්බ දෙන්න ඕන. යාන්තම් පොය නිසා සිල් ගන්නවා ඕකි උයා ගද්දෙන්. ඒකිට පාඩමක් උගන්වන්න සිල් අරගෙන තියෙන්නේ. අර එක උපාසකම්ම කෙනෙක් වැඳගත්තු ගමම්ම කියන්නේ අනේ අපි බ්‍රහ්මචාරී මං දැන් අවුරුදු ගාණක් බඹසර රකින්නවා.
මං මේ ස්වාමියාගෙන් වෙනම ඉන්නේ. තව යාළුවෙක් අහනකොට කියනවා ඕක මට පෙන්වන්න බෑ ඒකයි මම බඹසර සමාදන් වුනේ. විපාක දෙන්නේ බ්‍රහ්මචාරී කර්මයේද හිතේ දුෂ්ටකමේ කර්මයේද විපාක දෙන්නේ? හිතේ දුෂ්ටකම. ඊතවර මේ කර්මය චේතනාවත් එක්කයි බද්ධ වෙන්නේ. චේතනාව ප්‍රබලම වැඩ කරන්නේ කයේද වචනේද සිතේද? සිතේ. හිතට අනුවයි කර්මය හැදෙන්නේ. සූදුරෙද්දක් පොරවගත්ත පළියට කර්මය හැදෙනවා නම් මොනවා කරන්න බැරිද? හිත දුෂ්ටයි. අනිත් අයට පාඩම් උගන්වන්න පින් කරනවා. සමහර අය ආරාම වෙහෙර විහාර පූජා කරනවා. ඉඩමට නඩුවක් යනවා. නඩුව විසඳ ගන්න බෑ. ඉඩම පූජා කරනවා පන්සලට. සාදුකාර දෙනවා. මේ භූමි පූජාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්නට වඩා මහත්ඵලයි මහණෙසයි මං එවැනි පිනක් කරගත්තා කියලා සාදුකාර දෙනවා. ඊටම දුන්නේ මොකටද? නඩුව ඉවර වෙන්නේ නැති නිසා. දුෂ්ටයි. ගේදර ආරවුල් සහෝදර සහෝදරයන්ට ඉඩම බෙදා ගන්න බෑ. පූජා කරනවා. සාසනයට. විපාකෙක අවුල් එක්කම විපාකේ හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට. ඊළඟට ගේලිට දරුවන්ට තරහයි. තරහට කනකර ටික දෙන්නේ නැහැ තොපිට කියලා පන්සලට පූජා කරනවා. ඒක රන්තරම් පූජා කිරීම ආනිසංසයි. නමුත් හිතෙන් තොපිට දෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මම බුද්ධ ශාසනයට දෙනවා. දානය කියන එකෙන් පින රැස් වෙනවා. හිත දුෂ්ට නිසා ඒක විපාක දෙන්නේ සත්පුරුෂ භූමියක නෙවෙයි. අපිට ළඟදීන් අහන්න ලැබුණා එක ගෙදරක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්න ගොඩාක් වත්පෝසත්කම් තියෙනවා. එයාලට ගොඩාක් ව්‍යාපාර තියෙනවා. එයාලට දරුවෝ නැති නිසා ඒ ගෙදර හුරතලේට පොඩි බලු පැටියෙක් හදනවා. පුදුම ආදරේ වෙන මෙයාට කාමරයක්. ඊට පස්සේ එයාට උයන්න යව බලාගන්න වැඩකාරයෝ දෙන්නෙක් ගත්තා. එයාට ගෙදර ඉන්න කම්මැලි නිසා අලුත් වාහනයක් ගත්තා. වාහනේ අරන් ඒ බලු පැටිය වාහනේ දාගෙන ජනෙල් ඇරලා හැමදාම දවසේ ගම වටේ නගරේ වටා වැව් වටා ඇවිදගෙන පැයක් දෙකක් විතර ඇවිද්දවල ආපහු ගෙනවා. පයින් ඇවිද්දවන්නේ වාහනේ තමයි ගෙනියන්නේ. එයා කැමැති කෑම බීම මස් මාංශ ළඟට දෙනවා. එතකොට මේ බල්ලා බල්ලෙක් වෙලා ඉපදිලා තිරිසන් ජීවිතෙත් ඉපදිලා යාන වාහන සේවක සේවිකාවන්ගෙන් සැප විඳින කෙනෙක්. එතකොට ඒක යාට ලැබුණේ පිනක විපාකයක්ද පවක විපාකයක්ද? පිනක විපාකයක්. එහෙනම් බල්ලෙක් උනේ ඇයි? ඔය පින් කරද්දී යාගේ හිත තිබිලා තින්නේ තිරිසන් විදිහට දූෂණය වෙලා. දැන් ඔයාලා දන් දෙනවා, සීල් රකින්නවා, චෛත්‍ය හදනවා, විහෙර විහාර හදනවා, අටමස්ථාන 12 මස්ථාන වඳිනවා. ඔයාලා පින් කරනවා. දැන් අමුතුවෙන් එන පින් කරපන් කියලා ඔයාලට කියන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ සිංහලෙන් මේ කියලා දෙන්නේ ඔලු සුද්ධ කරගනින්නලා කියලා. ඔලුව සුද්ධ කරගන්න ඕන. මං කියන එක තේරෙනවද? ඔලුව සුද්ධ කරගන්න. ඔලුව සුද්ධ වෙලා තිබ්බොත් තමයි කරන පින සුද්ධෙටම එන්නේ. ඒ නිසා මනෝ දුෂ්චරිතය කියන එක ඉගෙන ගන්න. අනුන් සන්තක දේට ඕක මට ලැබේවා කියලා අනුන්ගේ දේවල් වලට ලෝභ කරන එක මේ ඇඟෙන් සතෙක් මරනවා වගේ කර්මයක් ඒක. අනුන් සන්තක දේට ලෝභ කිරීම මනසේ දුෂ්චරිතයක්. ඊළඟට හිතේ තරහ වෛර පවත්වාගෙන තෝ නැසේවා වෙනසේවා කියලා හිතන එක අනුන් නැසේවා වෙනසේවා කියලා හිතන එක තමයි ව්‍යාපාදේ කියන්නේ. ඒක මනෝ දුෂ්චරිතයක්. ඒක ආගම් වශයෙන් හෝ වේවා. ඊළඟට දේශපාලන පක්ෂ වශයෙන් හෝ වේවා. කුලමල වශයෙන් හෝ වේවා. තනතුරු වශයෙන් හෝ වේවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ වේවා. තෝ නැසේවා වෙනසේවා. දුෂ්චරිතේ ආගම් විදියට වුණත් අපේ බුද්ධ ආගම විතරක් පවතිවා අනිත් ආගම් නොපවතිවා. අපේ මිනිස්සු විතරක් වැඩි ඒවා අනුන්ගේ පිරිස වැඩි නොවේවා. උන්ගේ පිරිස නැසේවා වෙනසේවා. දුෂ්චරිතේ අපේ බුදුරජාණන් වහන්සේ එහෙම දාමත් දේශනා කළේ නැහැ.
දුර්ලභංජ මනුස්සත්තං කියලා මිනිස් ජීවිතේ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතන මනුස්ස ජීවිතය කියන එකට ආගම දහම රට ඒක අදහන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. මනුස්සත්වයේ දුර්ලභයි. කොහේ හරි නිරේක යමපල්ලන්ගෙන් දුක් විඳ විඳ ඉන්නේ නැතුව මනුස් මොන ආගමකාරී මනුස්සෙක් කියලා ඉපදිච්ච එක එයාට දුර්ලභ උප්පත්තිය. අපේ උන් විතරක් වැඩි වේවා අනිත් උන් වැඩි වෙන්න එපා උන් නැසේවා වෙනසේවා. දුස්චරිතේ මේ සිල් ගත්තට හරියන්නේ නැහැ. ඒක ඒ සීලෙන් වහන්න බෑ. මනස කිලිටි. මනස කිලිටි. චේතෝ පසාද හේතු හි සත්තා ගච්ඡanti සුග්ගති. මේ සිත පසන්න වීම සිත පහන් වීමත් එක්කයි මැනිලා මනුස්සයෙක් සුගතිය උපදින්නේ. හතර පොයේටම සිල් ගත්තත් මැරෙන වෙලාවේ තොපි නැසේවා වෙනසේවා තොපිට නම් හොඳක් වෙන්න එපා කිය මම සිතවිල්ලෙන් නම් හොඳ මැරෙන්නේ හොඳ ලෝකෙට යයි නෑ. එහෙනම් මේ සීලයටත් වඩා ප්‍රබල වෙනවා මනෝ සුචරිතය. එතකොට මේක පියවරක් විදිහට පුරුදු කරගත යුතු නිසා ඔබ දැන් සිල් සමාදන් වෙන පිරිසන් නිසා දැන් අවධානය යොමු කරන්න ඕන මනෝ සුචරිතය. මොකකටද අවධානය යොමු කරන්නේ? මනෝ සුචරිත. හිත සුද්ධයිද කියලා බලන්න. මේ හිත අවුල් කරගෙනද ඉන්නේ කියලා බලන්න. අනුන් නැසේවා වෙනසේවා තොපෙන් පල් ගන්නවා. ඊළඟට හිත දූෂණය වෙන ක්‍රමේ තමයි මිත්‍යා දෘෂ්ටිය. පින්පව් විශ්වාස කරන්නේ අත්ති දින්නන්. එයාගේ දුස්චරිතය තමයි නත්ති දින්නන්. දීමේ විපාක නැත. දෙන විදියට ලැබෙනවා කියන එක යාට තේරෙන්නේ දුස්චරිතයක්. නත්ති ඉට්ඨං පූජාවල විපාක නැත කියලා හිතනවා. මොකට ওই චෛත්‍යවලට පූජාවල් තියෙනවද? මොකට පළතුරු පැම් පූජා කරනවද? ওই ගඩොල් වලට මොකට ඕවා කරනවද? බෝධියක් ළඟ ඔච්චර පූජාව තියන්න ඕනේද? බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියනකොට ඔච්චර ගොඩක් තියන්න ඕනේද? ඩිංග ඩිංගවා බුදුරජාණන් වහන්සේ වළඳනවා දත දාලා. දීමේ විපාක පූජාවල විපාක නැහැ කියලා හිතනවා. මිත්‍යා දෘෂ්ටිය. හිත දූෂණය වෙනවා. නත්ති හුතං සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. දැන් මේ පොයට කලින් දවසේ මේවා හොඳට සුද්ධ පවිත්‍ර කරලා වැසිකිලි කැසිකිලි හොදලා මල් ආසන සුද්ධ කරලා හවස් කාලේ මේ මල් ආසන අයින් කරලා වැසිකිලි කැසිකිලි සුද්ධ කරලා මේවා අතුපතු ගාලා පැදුරු අකුලවලා ඒ ඔක්කොම සේවාවත් පිළිවෙත්නේ. ඒ වගේ විපාක තියෙනවා කියලා පිළිගන්න ඕන. එහෙම නැත්නම් පිඟන් කෝප හොදන එක. එහෙම නැත්නම් අපි කෙලින්ම අර සිල් ගන්න විතරක් යනවා. අපි වැඩකාරයෝද? අපි වැඩකාරයෝද? පන්සලට ගිහිල්ලා මොකටද අතුපතු ගන්න? ආන්දුර වළඳලා ඉන්නවනේ. ආන්දුරන්ට බැරි දෝවා කරන්න. අපි මොන දෝවාතු ගන්න? ආන්දුරන්න මොනවද තියෙන වැඩි? ඒතකොට තමන් අර අතුපතු ගෑමෙන් සේවාවත් පිළිවෙත් කිරීමෙන් විපාකයක් තියෙනවා කියලා හිතන්නේ. අවංක වුණ මං ගන්න පඩියට මං අවංකව වැඩ කරන්න ඕන. මං කඹරන්න ඕද නැහැ. ණයකාරයෙක් වෙන්න ඕද නැහැ. තමන් ගන්න පඩියට අවංකව වැඩේ කරන එක ඒව මනෝ සුචරිතය. ඒවා ගැන හිතන්නේ නැතුව ගඟෙන් පැන්දෝටක් ගත්තට ගඟක් හිඳේද මුහුදක් හිඳේද? ඒ වගේ මේ ආණ්ඩුවෙන් අපි කීයක් හරි ගත්තට ඕක ආණ්ඩුවට දැනෙන්නේ නැහැ කියලා එයා හිතුවට මනෝ දුස්චරිතය. ඊට පස්සේ නත්ති ඒක කියන නත්ති හුතං සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක නැත. හිත දූෂ්‍ය වෙනවා. ඊළඟට අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරක දෙකේම විපාක තියෙනවා එනවා අපිට කියලා පිළිගන්නේ. අපි පින්වතුනි මේ දුකයි සැපයි දෙකම අපි විඳින්නේ මිනිස්සු විදිහට. අපි හොඳ නරක දෙකම සංසාරේ කරලා තියෙනවා. ඒකේ විපාක තමයි අපිට මේ එන්නේ හොඳ නරක දෙකම. ඒ නිසා අපිට සැපත් එනවා දුකත් එනවා. අත් දෙක උඩට උස්සගෙන ඇයි දෙයියනේ පොයට සිල් ගන්න දන් දෙන මට මෙහෙම වෙන්නේ කියලා යාඥා කරන්න එපා. ඒක ඔබ දන්නේ නැතුව ඔබ පින්පව් විශ්වාස කරන්නේ නැතුව ඔබගේ හිත දූෂණය වෙනවා ඒ වෙලාවට. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. අර නඩු කියපු ඇමතියාට තාපු හැටි බලන්නකෝ. අල්ලස් ගත් එක වෙනම ආවා, සිල් ගත් එක වෙනම ආවා, අඹ දුන්න එක වෙනම ආවා.
හැම එකක්ම වෙන වෙනම එනවා. ඊට පස්සේ අත්ති අයං ලෝකෝ මේ ලෝකේ කියලා එකක් තියෙනවා. අත්ති පරෝ ලෝකෝ ඊළඟ පරලෝක කියලා එකක් තියෙනවා. අත්ති සත්තා ඕපපාතිකා නිරේ දිව්‍ය ලෝකේ කියලා එකක් තියෙනවා. ඕපපාතික සත්වයේ ඉන්නවා. අත්ති මාතා අම්මා විශේෂයි. අත්ති පිතා පියා විශේෂයි. ඔයාලගේ ජීවිතේ ඔයාලගේ හිතේ ඉන්න අය අතර ඔයාගේ අම්මා ඔයාගේ තාත්තා ඔයාලට ශ්‍රේෂ්ඨ නැත්තම් ඒ දෙන්නට ඔය හිතේ විශේෂ තැනක් නැත්තම් හිත දූෂණය වෙලා තියෙන්නේ. හිත පැහැදිලා නැහැ තවම. හිත පිරිසිදු වුණාට පස්සේ මනෝ සුචරිතයට ආවට පස්සේ අම්මා තාත්තා විශේෂයි යාට. ගොඩාක් පරිස්සමෙන් තමයි මිනිසුත් එක්ක කටයුතු කරන්නේ. ඊට පස්සේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. මෙලොවත් පරලොවත් තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන ලෞතර සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන පුදුම පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම නැත්තම් හිත කිලිටි වෙලා. බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න හිත පිරිසිදු වෙනවා. පින්පව් විශ්වාස නොකිරීම, මෙලෝ පරලෝ විශ්වාස නොකිරීම, අම්මා අප්පා විශ්වාස නොකිරීම, නිරේ දිව්‍ය ලෝකේ විශ්වාස නොකිරීම, බුදුවරු විශ්වාස නොකිරීම මනෝ දුස්චරිතය. පොයට සිල් ගත්තා කියලා මනසින් ඉන්නේ දුස්චරිතෙන් නම් වෛර කෝන්තර හිතේ තියාගෙන නම් ඔය හිත පිරිසුදු නැහැ. මතක තියාගන්න කට පියාගෙන හිටවු පළියටත් අත් දෙක ගුලි කරගෙන හිටවු පළියටත් එපමණකින් පරලෝ තීරණය වෙන්නේ මනස හදාගන්න එක තරම්. දැන් බලන්න අඟුලිමාලයන් අවුරුදු ගානක් ප්‍රාණඝාතක් කර්ම කරලා ඇඟිලි මාලයක් කරේ දාගෙන ඉස්සෙල්ලාම සුවපත් කරගත්තේ වචනයයි ඇඟයිද හිතද? හිත සුවපත් කරගත්ත ගමන් අනිත් ඔක්කොම සුවපත් වුණා. සංසාරික කර්ම එයා මේ බැහැර කළා අඟුලිමාල හිත සුචරිතයට ඇරන්. මතක තියාගන්න මුළු ජීවිත කාලෙම කයයි වචනයයි සුචරිතේ තියාගෙන නමුත් මනස දූෂ්‍ය කරගත්තොත් පරලෝ සුගතියක් තියෙනවද? නෑ. එහෙනම් හතර පොයට සිල් ගන්න, පින් කරන, චෛත්‍ය බෝධි විහෙර විහාරවලට රුපියල් එකතු කරලා වියදම් කරන මේ ආච්චි අම්මලා මැරුණාට පස්සේ ඔය ගෙවල් වලම උපදින්නේ දරුවන්ට තියෙන ආසාව, ඉඩමට තියෙන ආසාව, කන කරවලට තියෙන ආසාව, මනුස්ස ඇඟවල් වලට තියෙන ආසාව, පින්පව් විශ්වාස නොකිරීම කියන මනෝ දුස්චරිතය නිසා. මනෝ දුස්චරිතය නිසා. කයෙන් හිතෙන් වැරදි අඩුපාඩු වුණත් හිත සුචරිතයට ගත්ත ගමන් කයයි වචනේ නම්ම ගන්න පුළුවන්. මං ආයේ සත්තු මරන්නේ නැහැ කියලා වුණත් හිතන්නේ හිතකින්නේ. මං ආයේ හොරකම් කරන්නේ නැහැ කියලා හිතන්නේ හිතකින්නේ. මං ආයේ කාමයේ හැසිරෙන්නේ නැහැ කියලා හිතන්නේ හිතකින්නේ. මං බොරු කියන්නේ නැහැ කියලා හිතන්නේ හිතකින්නේ. මං සුරාව ගන්න නැහැ කියලා හිතන්නේ හිතකින්නේ. මං ආයේ රණ්ඩු වලට යන්නේ නැහැ කියලා හිතන්නේ හිතකින්නේ. මම මේවා අත්හරිනවා කියලා හිතන්නේ හිතකින්නේ. පොයට සිල් ගන්න යන්න ඕන කියලා හිතන්නේ හිතකින්නේ. මං හවසට සිල් පවාරණය කරන්නේ නැතුන් රැය එළි වෙනකල් සිල් රකින්න ඕන කියලා හිතන්නේ හිතකින්නේ. ඒ නිසා සිතයි කයයි වචනයයි ගත්තොත් ප්‍රබල මොකද්ද? ඒ නිසා සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාලා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනසාචේ පදුට්ටේන හිත දූෂ්‍ය කරගෙන කයෙන් වචනෙන් කටයුතු කරනවා. අන්න යාගේ පාප කර්මේනවා යාගේ පිටිපස්සේ. හිත ප්‍රසන්න කරගෙන සිතින් කයෙන් වචනෙන් කටයුතු කරනවා. එයාගේ පින එනවා යාට සැප සලසන්න. එහෙනම් දානයක් දෙද්දීම ඉස්සලාම සුද්ධ කරගන්න ඕනේ එළවලු ටිකයි වලන් ටිකයිද ඔළුවද? ඈ හොඳට මේ විම් දාලා හොදා ගන්න ඕනේ මොකද්ද? ඕක කියලා දැන් විම් දාලා ඔළුව හොදයිද දන්නේ නැහැ.
ඈ ඔළුව සුද්ධ කරගන්න කියන්නේ මේ ඔළුවේ අල කලංචි තියාගන්න එපා. ළමයිට යුතුයකම් ටික ඉෂ්ට කළා රස්සාවල් ඒ ළමයි අරන් මොකක් හරි හිඟා ගන්න නැතුව ජීවත් වෙනවනේ. ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න. ඊළඟට දරුවන්ගේ ඊළඟේ ප්‍රශ්න වලට පටලැවෙන්නේ නැතුව උන්ගේ ජීවිත උන්ට ගත කරන්න දීලා ඔයාලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. ඔවුන්ගේ ජීවිත මැදට පනින්න නැතුව. ඊට පස්සේ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ මේ ඉඩ කඩම් බදාගෙන ඉන්න එපා. හොඳට පින් දහම් කරන කටින කරන මාත් එක්ක හොඳට දඹදිව ගිහිල්ලා පින් කරගත්ත මහා කටිනයක් කරගත්ත මිනිස්සෙක් ළඟදී මැරුණා. මැරිලා ඒ ඉඩමෙම ඉන්නවා දැන් ගෙවලයක් එක් වෙලා. මැරෙන දවසෙත් කොට්ටයට මේ ඔප්පුව තිබිලා තියෙනවා. ඊතර ඔළුව තිබිලා තියෙන කොට්ටේද ඔප්පුවේද? මැරුණාට පස්සේ එතනම ඉපදුණා. දැක්කද? ඔප්පුව අතකගා 1970 ගණන් වල රිදී වල්ලු ටික අතකගා පෙට්ටගන් අතකගා අච්චම්මලා ඉතින් නැතෙන්න නම් එපා. ඒ නිසා ඔන්න දැන් උපෝසත සීලෙත් ආනිසංස කියලා දුන්නා. අමාරුම එක අවසානට කියලා දුන්නා. අමාරුම කයයි වචනයයි සංවර කරගන්න එකද හිත සංවර කරගන්න එකද? ඔබ එක දවසක් රකින්න සීලේ අවුරුදු 100ක් ගත සීලයට වැඩිය ප්‍රබල කරගන්නවා ඔළුව සුද්ධයි නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පෝය දවසට ඔළුව හොදන්න බුද්ධානුස්සතියෙන් වතුර නැතුව නාන්න කිව්වා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, අනුස්සති භාවනාව හිත හිතා හිත සුද්ධ කරගන්න කිව්ව පොයේ දවසට. දැන් මේ බණ අහහ සීලය ගැන අහහ මේ වෙලාවේ සුද්ධයක් කරන්නේ ඔළුව සුද්ධ කරනවා. බුද්ධ වන්දනාව කර කර බුද්ධානුස්සතියෙන් සුද්ධ කරගන්නවා. සතර කමඨාන් සිහි කරලා ඔළුව සුද්ධ කරගන්නවා. අන්න ඒකයි කියන්නේ මේක එක තැනකට පැමිණිලා කැප වෙලා මේක කරන්න පොයේ දවසට කියලා. ඉතින් ওই විදිහට හොඳ සද්ධාවකින් උපෝසත සීලුත් සමාදන් වෙලා පින් කරගත්තා කියන්නේ ඔයාලට පිහිටක් තියෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයයි ඒ අවසාන යුගයේත් අපිට පිහිට පිළිසරණ ලබා ගන්න එක ඔබම තමයි දන්නේ ඔබ හිතෙන් මේ පිළිසරණ ගත්තද කියලා. ඔක්කොම එකට සිල් අරන් හිටියට ඔක්කොම කරබාගෙන හිටියට හිත තියෙන්නේ එක විදිහට. ඒ නිසා කායික සුචරිතය, වචී සුචරිතේ, මනෝ සුචරිතේ කියන ත්‍රිවිධ සුචරිතේම පුරුදු කරගන්න වටිනා උපෝසත සීලයේ සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා පොම් පොහේ දවසේ රැස් කරගත්ත මහා පින් බලෙන් අපට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.